Hello everyone, welcome to my YouTube channel. වහස vlog. Subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. අද අපි රස කෑම වේලක් හදාගත්ත හැටි බලමුද? දැන් ඉතින් අපි හාල් ටික අරගෙන ඒ ටික සෝදලා හාල් ටික තියාගමු. අද මම යන්නේ තායි හාල්. කොරියන් හාල් වලට වැඩිය තායි හාල් එක නම් ටිකක් හොඳයි. ලංකාවේ හාල් එක වගේ තමයි. මේ තියෙන මෂ්රූම්. ඒකත් අපි හදන හැටි බලමුද? මුලින්ම මෂ්රූම් ටික පැකට් එකකින් අරගෙන ඒවා පොඩි පොඩි කෑලි වලට වෙන් කරගත්තා. ඊට පස්සේ ඒවා චූටි කැපලි වලටත් කඩාගත්තා. ඊට පස්සේ ලුණුයි උණු වතුරයි එකට මික්ස් කරලා ඒකේ දාලා ටිකක් වෙලා තියලා තිබුණා. ලුණු වතුරෙන් පෙඟෙන්න තියලා තමයි මම මේව ගත්තේ. බලන්නකො ලංකාවේ වගේද කියලා. ලංකාවෙති නම් මම මේ මෂ්රූම් එක කාලා තිබුණේ නැහැ. ලොකු දෙයක් නම් තිබුණේ නැහැ. පීලෝනුයි, සුදුලෝනුයි, මිරිසුයි, රම්පේ විතරයි තිබුණේ. ඒවා චූටියට කපලා සුදුලෝනු නම් ගොඩාක් චූටියට මං කපා ගත්තා. මිරිසුත් ඒ වගේ චූටියට තමයි කපා ගත්තේ. ලූණු නම් සාමාන්‍ය ගානට කපා ගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට මිරිස් චුට්ටක් දාලා ඒ ඔක්කොම කපාගත්තු ටික තෙලට දාලා තෙම්පරාදුවක් හදාගත්තා. ඊට පස්සේ තමයි මම ඒකට මිරිස් 3-5 ලුණු කහනම් දැම්මේ නැහැ මම. ඒ ඔක්කොම දාලා ඒකට මෂ්රූම් ටික දාගත්තා. දාලා විනාඩි 5ක් 6ක් 7ක් විතර මම ඒක තෙම්පරාදු කරගත්තා. මට කියන්න අමතක වුණානේ මං තක්කාලිත් දැම්මා. හැබැයි රසට ආවා ඒක. ඊට පස්සේ සුදුලෝනුයි ගොරකයි එනසල් කුරුඳු පොත්තක් ඒ ටික ඔක්කොම එකට දාලා මම චුට්ටක් කොටා ගත්තා. ඊට පස්සේ පෝක් කෑල්ල හොඳට සෝදලා ඒක චූටි චූටි කෑලි වලට කපා ගත්තා. පෝක් එක ගොඩක් චූටියට කපා ගන්න තරමට මං හිතනවා ඒක රසයි කියලා. මම මේ කෑම වේලා හදන්නේ ඒ වෙලාවේ අපේ ගෙදර තිබුණ දේවල් දාලා. මීට වඩා රසට හදන්න දන්නවා නම් ඔයාලා මට කමෙන්ට් කරන්න. ඊට පස්සේ තෙල් එකක් පොඩ්ඩක් ලිපේ තියලා රත් වෙන්න තියලා මිරිස් ටිකක් සාමාන්‍ය ගානට බැදගත්තා. ගොඩක් කළු වෙන්න බැදගත්තේ නැහැ. ඊට පස්සේ තමයි මම ඒකට 3-5 දැම්මේ. 3-5 චූට්ටක් රත් වෙනකන් ඉඳලා ඒකට අර මම කොටාගත්තු මිශ්‍රණය දැම්මා. ඊට පස්සේ ඒකට ලුණු, ගොරකා, රම්පේ, එනසල් ඒ වගේ දේවල් දාලා ඒකට චුට්ටක් තෙම්පරාදු වෙනකන් ඉඳලා පෝක් ටික දාගත්තා. ඊට අන්තිමට තමයි මම ලුණුයි බැදපු 3-5 අමු 3-5 දාලා අහපව් මේ මික්ස් කරලා තෙලෙන්ම චුට්ටක් තැම්බෙන්න තිබ්බා. තෙලෙන් චුට්ටක් තැම්බෙන්න තියලා ඉවර වෙලා වතුර දාලා අහපව් වහලා මම තැම්බෙන්න තිබ්බා. බත් බෙදලා ඒකට මෂ්රූම් ටිකක් දාලා පෝක් ටිකක් දාලා කලින් දවස් උයාගත්තු අඹ ව්‍යංජනෙත් දැම්මා. මේ තියෙන්නේ අවසානේ. මේ තමයි අද රෑට අපි කාපු කෑම වේල. එහෙනම් මං ගිහින් එන්නම්.